අයිබෝන් වගඩුව පිළිබඳ ප්‍රජාව දෙනවා ක්‍රීමේ දේශන මාලාවේ 4 වෙනි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ తాවකාලික වගඩු අකර්මණ්‍ය වීම. නැත්නම් කෙටි කාලයක් වගඩු නරක වීම ගැන. මේ తాවකාලික වගඩු අකර්මණ්‍ය වීමක් තියෙනවා නම් තව ස්ථිර අකර්මණ්‍ය වීමකුත් තියෙනවා. මම හිතන්නේ අපි අද ඉගෙන ගන්න හදන්නේ වගඩු නරක වෙන ආකාර දෙක. පළවෙනි එක අපි ඉංග්‍රීසියෙන් කියන acute kidney injury. එහෙම නැත්නම් తాවකාලික වගඩු අකර්මණ්‍ය දෙවැනි ක්‍රමය අපි කියලා දෙනවා කාලික වගඩු අකර්මණ්‍ය එහෙම නැත්නම් chronic kidney disease කියලා. ඉතින් මොකද මේ తాවකාලික වගඩු නරක වෙනවා කියන්නේ? මම හිතන්නේ අපි හැමෝම මේක ගැන දැනුවත් වෙලා ඉන්නවා. මේකේ අපි මේක අර්ථවත් කරන්නේ ඉතාම කෙටි කාලයක් තුළ. ඒ කියන්නේ පැය එහෙම නැත්නම් දින කිහිපයක් ඔස්සේ ශීඝ්‍රයෙන් වගඩු ක්‍රියාකාරීත්වය අඩු වෙගෙන යනවා නම් ඒකට අපි කියනවා తాවකාලික වගඩු අකර්මණ්‍ය. මේකේ වැදගත්ම දේ තමයි මේ తాවකාලික වගඩු අකර්මණ්‍ය අපි තාම දක්ෂ ලෙස මේක ප්‍රතිකාර කළොත් මේක පරිස්සම් කරගත්තොත් වගඩුව නැවත තියුණු තත්ත්වයටම ගේන්න පුළුවන්. ඒකයි ඒකට తాවකාලික කියන්නේ. ඉතින් අපි මේක සමගකාලික වගඩු රෝගය අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරන හතර chronic kidney disease සම්බන්ධ කළොත් අපි දැනගන්න ඕනේ chronic kidney disease නැත්නම් කාලික වගඩු රෝගය කියන්නේ ස්ථිරව නැවත හැරවන්න බැරි විදිහට අඩු ගානේ මාස 3ක් තියෙන විදිහට වගඩුව සම්පූර්ණයෙන් නරක වෙලා යන එක. ඒකෙදි නැවත හැරවීමක් නැත. ඉතින් අපි මේක වඩාත් හොඳට මේ ප්‍රස්තාරය දිහා බලලා තේරුම් ගන්න උත්සාහ කරමු. මේ ප්‍රස්තාරය පේනවා අපේ y අක්ෂය නැත්නම් උඩට තියෙන අක්ෂයේ වගඩුවේ ක්‍රියාකාරීත්වය නැත්නම් අපි කියන glomerular filtration rate කියලා. ඒකත් සම කෙනෙක්ගේ ආයු කාලය අපි ඇන්දොත් එහෙම නැත්නම් ප්‍රස්තාරගත කළොත් මෙන්න සාමාන්‍ය කෙනෙක්. මොකද වයසත් එක්ක වගඩුව ටික කොහොමද නරක වෙන්නේ. දැන් අපි හිතමු අවුරුදු 20ක තරමේ වගේම අවුරුදු 85ක වයසක කෙනෙක්ගේ වගඩුව ක්‍රියාකාරීද නැහැ. ඒකද වගඩුව 100ක් වැඩ කරනවා. චූටක් වයසත් එක්ක ඒක වගඩුව ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒකට කියන age related decline. එහෙම නැත්නම් වයස යනකොට හැම අවයක් වගේම චුට්ටක් ක්‍රියා කරනවා අඩු වෙනවා. දැන් උදාහරණයකට හැම ගැන හිතන්න. හැම ඉතාම ලස්සනයි දිලිසෙනවා තරුණයෙක්ගේ. නමුත් වයස යනකොට හැම රැලි වැටිලා හැමේ ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැහැ. ඒ වගේ තමයි වගඩුව චුට්ටක් වැඩ කරනවා අඩු වෙනවා. එහෙනම් මොකද්ද මේ තීව්‍ර වගඩුව අකර්මණ්‍ය කියන්නේ? එහෙම නැත්නම් తాවකාලික වගඩුව අකර්මණය කියන්නේ වගඩුව බොහොම වේගෙන් පල්ලෙහාට යනවා. එහෙනම් මේ රතු අක්ෂයෙන් පේන ඇති බොහොම වේගෙන් වගඩුව ගිහිල්ලා බිඳුව දක්වාම යන්න ඕන මෙන්න ගිහින් තියෙනවා. ඒත් එක්කම මේ මම කිව්වා මේ తాවකාලික වගඩුව අකර්මණය වැදගත්කම තමයි ඒක හරියට බේත් කළොත් නැවත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට ගන්න. ඒක తాවකාලික වගඩුව අකර්මණය අපි සෞඛ්‍ය සේවකයෙක් හැටියට බලනවා නම් උපරිම උත්සාහය දරන්න ඕනේ වගඩුව සම්පූර්ණයෙන් හොඳ තත්ත්වයට ගන්න. දැන් කාලික වගඩු රෝගය කියන්නේ මෙන්න මේ දම් පාට ඉරෙන් පෙන්නන එක. ඒ කියන්නේ මොකද්ද? ඔයා මොනා කළත් වගඩුව ටික නරක වේගෙන බිඳුව දක්වාම යනවා. ඒක තමයි කාලික වගඩු රෝගය කියලා කියන්නේ. ඉතින් අපි බලමු දැන් తాවකාලික වගඩු රෝගය හඳුනගන්නේ කොහොමද? ඒක අමුතු දෙයක් නෙමෙයි. අපි කිව්ව පරීක්ෂණ තුනක්. මොනවාද කියන පරීක්ෂණ? අපි එදා ඉගෙනගත්ත සීරම් ක්‍රියැටිනින් පරීක්ෂාව පැය 48 දවස් දෙකක් ඇතුළත අර මුල්ලගේ ඉඳන් ඔයාගේ බේස්ලයින් මම කියවනේ එක එකයි වෙනස්කමක් තියෙන කියලා ඒ තියුණාගේ ඉඳන් පැය 48ක් ඇතුළත මිලිග්‍රෑම් ඩෙසිලීටර් 0.3කට වැඩි වෙලා ඔයාගේ වගඩුව නරක වෙගෙන යනවා. එහෙම නැත්නම් මුත්‍රා නිෂ්පාදනය පැය 6ක් තිස්සේ කිලෝග්‍රෑම් එකකට 0.5කට මිලිලීටර් වඩා අඩුයි. ඒ කියන්නේ කිලෝ 60ක් කෙනෙකුට මිලිලීටර් 30ක් පැයකට මුත්‍රා යන්නේ නැත්නම් ඒ වගේ පැය 6ක් ගිය හැටි අපි අර්ථ දක්වනවා తాවකාලික වගඩු රෝගයේ පෙළෙන කෙනෙක් හැටියට. ඒකෙන් මුත්‍රා නිෂ්පාදනය අඩු වුණත් ක්‍රියැටිනින් නගිය වේගින් වැඩි වුණත් අපි දකින්නේ తాවකාලික වගඩු රෝගය. දැන් මේ తాවකාලික හරි වගඩු අකර්මණ්‍ය යන්නේ කොහොමද? ඒකට මූලික හේතු තුනක් ලෝකයේ අඳුරගෙන තියෙනවා. මේකේ වැදගත්ම හේතුව නැත්නම් මූලිකම හේතුව තමයි වගඩුවට රුධිරයේ සැපීම අඩු වීම. ඒ කියන්නේ වගඩුවට ලේ යන්නේ නැහැ. ඉතින් මේ වගඩුව ලේ යන්නේ නැති හේතු මොනවාද? අපි හොඳටම දන්නවා අපිට ගොඩාක් වමන ගියොත් ඇඟ විජලනය වෙනවා. අපිට ගොඩාක් පාචනය හැරෙනොත් ඇඟ විජලනය වෙනවා. අපි ඇඟෙන් ලේ ගැලුවොත් බබෙක් හමුනාට පස්සේ හෝ අතක් කැපිලා හෝ ලේ ගැලුවොත් ඇඟේ ප්‍රෙෂර් එක බහිනවා. ඇඟේ වතුර මට්ටම බහිනවා. ඒකද වගඩුවට ලේ යන්නේ නැහැ. ඒ වගේම අපි හෘද වස්තුව දුර්වල වුණොත් අපේ heart failure අවස්ථාවකදී අපි කියන හෘදය අකර්ණ්‍ය තත්ත්වයේදී
වක්ගඩුවට ලේ යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවල අපේ වක්ගඩුව తాවකාලිකව ක්‍රියාත්මක වෙන එක නවතින්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල තමයි වක්ගඩුවට එන ලේ සෙපීම වදලා తాවකාලික වක්ගඩුව අකරණය වෙන ඇති වෙන අවස්ථාව. ඉතින් මේ රූප වලින් පෙන්වන්නේ වමනය, ඒ වගේම බඩ බුරලට හැම සහ ලේ ගැලීම කියන අවස්ථාවලින් වක්ගඩුව නරක වූ ආකාරය. ඊළඟට වක්ගඩුවට ඍජුව බලපාන රෝග තත්ත්වයක් තියෙනවා. ඉතින් මේවත් නිසා වක්ගඩුව తాවකාලික අකරණයකට බලපාන්න පුළුවන්. දැන් බලමු මෙන්න මේ තත්ත්වය මොකක්ද කියන බලන්න. මේ කෙනෙක්ට නිතර මුත්‍රා විස බීජ හැදෙනවා නම් මුත්‍රා විස බීජ දරුණු වෙලා ඒක වක්ගඩුව දක්වා පැතුනොත් తాවකාලික වක්ගඩුව නරක වෙන්න පුළුවන්. ඒ වගේම මීයුන වක්ගඩුවට බලපාන්න පුළුවන්. ඒ වගේම සර්ප දෂ්ටනේ අපි හැමෝම දන්නවා සර්පය කෑවම විශේෂයෙන් පොළොංගු නයි වගේ අපිට වක්ගඩුවට බලපාන්න පුළුවන්. ඒ වගේම ආක්‍රමක දේශීය ඖෂධ අපි දන්නේ නැති අහලා නැති බේත් බීලා වක්ගඩුව නරක කරගත්ත අවස්ථා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි බේත් හොඳයිද නැහැ. විශේෂයෙන් වේදනානාශක පෙති දිගටම තියෙන ලුකෙක්කොට අතපය කැක්කුම් වලට දිගින් වේදනානාශක පෙති ගත්තොත් ඒකත් වක්ගඩුවට බලපාන්න පුළුවන්. ඉතින් මේ නොස්ටිරොයිඩල් වර්ගයේ වගේ වේදනානාශක පෙති වක්ගඩුවට තාම භයානකයි. ඉතින් මේ වගේ හේතු නිසා වක්ගඩුවට ඍජුව බලපාලා වක්ගඩුව తాවකාලිකව ආක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේම වක්ගඩුවෙන් යන මූත්‍රා ප්‍රනාල අපි අර පළවෙනි වීඩියෝ දැක්කා වගේ මූත්‍රා ප්‍රනාල යම් ක්‍රමයකින් බ්ලොක් වුණොත්, අවහිරතාවයකින් ලක් වුණොත් වක්ගඩුව తాවකාලිකව නරක වෙන්න පුළුවන්. මොනවාද උදාහරණ? අපි හොඳටම දන්නවා මූත්‍රා ගලක් පල්ලෙහාට වහිනකොට මූත්‍රා මාර්ගය බ්ලොක් වුණොත්, ඒ වගේම පුරස්ත ග්‍රන්ථියේ දිමුවක් આવොත් මෙන්න මේ වගේ, ඒ වගේම ස්නායුගත රෝග නිසා මුත්‍රාශයේ මුත්‍රා මාර්ගය හරියට වැඩ කරන්නේ නැතුව අපේ හිතන වෙලාවට මුත්‍රා ටික පිට වුනේ නැති වුණොත් මේ වගේ වෙලාවලදී වක්ගඩුව නරක වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට අපිට මොනවද කරන්න පුළුවන්? දැන් අපි ඒ ගැන තල අවබෝධයක් ඉන්න ඕනේ. බොහෝ දුරට මේ තීව්‍ර වක්ගඩුව කාරණයට ප්‍රතිකාර කරන්න ස්පිරිතාලට ඇවිල්ලා. මේක සමාජය තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ස්පිරිතාලට ආවට පස්සේ අපි මොනවද කරන්නේ? පළවෙනි දේ අපි බලනවා රෝගිය මොන බේත් මොනවා. අනේ මේ ලෙඩ වේදනානාශක නරක වේදනානාශක බොනවා. වහාම අපි නවත්තනවා. ඒ වගේම මේ දේශීය ඖෂධ වර්ගයක් කාගෙන්වත් අහන්න නැතුව බීලා තියෙනවා වක්ගඩුව නරක જાතික. වහාම නවත්තනවා. ඒකින් අපිට වක්ගඩුව තවදුරටත් නරක වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ඇඟේ තරල සමතුලිතතාව අපි තියාගන්න. මොකද වක්ගඩුවට හොඳට ලේ යන්න ඕනේ වක්ගඩුව නැවත හොඳ තත්ත්වයට එන්න. ඒකෙන්ද අපි කරන්නේ මොනවාද? අපි බොහෝ දුරට patient රුධිර වාහිනී වලට සේලයින් නැවත හાર્ට්මස් වගේ ද්‍රාවණ දීලා ඇඟේ ප්‍රෙෂර් එක මේන්ටේන් කරනවා. අපි ප්‍රෙෂර් එක අඩු වෙන්න දෙන්නේ නැහැ. ඇඟේ විචලනයට ලක් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රුධිර පීඩනය බහින්න දෙන්නේ නැහැ. මොකද රුධිර පීඩනය විශේෂයෙන් ඒකාගිකට වැඩි බැස්සොත් වක්ගඩුව දෙකට ලේ යන්නේ අපිට නැවත වක්ගඩුව හදන්න බැරි තරමට මේ තත්ත්වේ සෞතු වෙන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සර කියන දුන්නේ පොටෑසියම් වැඩි වෙන්න පුළුවන්, බ්ලඩ් යුරියා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ලවණ සම්පූර්ණ හැම යන්න පුළුවන්. ඒ සේරම අපි එක එක ප්‍රතිකාර ක්‍රම වලින් ඒවා සමතුලිතව තියාගන්න හදනවා. ඒත් එක්කම අපි හේතු හොයාගන්න ඕනේ. ලෙඩට කතා කරනකොට තේරෙනවා මෙයාට සර්ප දෂ්ටනය නිසා මේක වෙලා තියෙනවා. අපිට ප්‍රතිවිෂ ලබා දෙන්න පුළුවන්. මේක මීවන හින්දා වෙලා තියෙන්නේ. ඒකින් අපිට ප්‍රතිජීවක ඖෂධ දෙන්න පුළුවන්. ඒ වගේ හේතු හොයාගෙන අපි වහාම ඒ හේතුවට ප්‍රතිකාර කරනවා. ඉතින් ඊටාම කලාතුරකින් මේක නිතරම කරන දෙයක් නෙමේ. වක්ගඩුව නැවත හැරෙන්න බැරි අමාරු විදිහට තනියෙන් කරගන්න බැරිට වක්ගඩුව ගොඩක් සෞතුනොත් අපිට ඒකෙන් විශේෂයෙන්ම ජීවිත තර්ජනය කරනවා නම් අපිට ලේ සුද්ධ කරන්න වෙන්නත් පුළුවන්. ඒ ඔයගොල්ලෝ අහලා ඇති අර ඩයලිසිස් කියන හීමෝ ඩයලිසිස් කියන ප්‍රතිකාර ක්‍රමේ සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා වක්ගඩුව නැවත හැරෙන්න තෙක් ලෙඩාගේ ජීවිතේ බේරගන්න. එහෙම නැත්නම් බඩට බඩ දාන acute peritoneal dialysis කියන ප්‍රතිකාරය පාවිච්චි කරනවා ලෙඩාගේ වක්ගඩුව නැවත එන තෙක් පමණක් ලේ සුද්ධ කරලා බඩට බටේ දාලා තරල දාලා ලේ සුද්ධ කරලා එළියට අරගෙන අපි වක්ගඩුව බේරගන්න. ඉතින් මේවා සියරෝ තාමකාලික දේවල් විතරයි. අපි බලාපොරොත්තු වෙනවා බොහොම ටික කාලයක් ඇතුළත වක්ගඩුව නැවත ක්‍රියාකාරීත්වය ලබා ගනී කියලා. ඉතින් ඊළඟට එන වැදගත් ප්‍රශ්නයක් තමයි දැන් මේ පාචනයේ හින්දා එහෙම නැත්නම් වැරදි බේත බීලා එහෙම නැත්නම් සර්පේක් කාලා එන මේ තාවකාලික වක්ගඩුව කරන්නේ 100% අනිත් පැත්ත හරවන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම උත්තරේ 100% කියන්න බෑ. ඒකට ගොඩාක් හේතු බලපාන. විශේෂයෙන් මේ ප්‍රශ්නේ වෙච්ච වෙලාවෙම ලෙඩා ස්පිරිතාලට ආවා. ඒ වෙලාවෙම සෞඛ්‍ය කණ්ඩායමේ සඳහා යොමුනොත්
ඒ සඳහා නිවැරදි වෛද්‍යවරු කණ්ඩායමක් සහ සෞඛ්‍ය සේවකයන් වහා මේ ප්‍රශ්නට අත දැම්මොත් සමහර විට අපිට මේ වගඩුව 100% අනිත් පැත්තට හරවන්න පුළුවන්. නමුත් හිතන්නකෝ සර්පයා කාලා ඊට පස්සේ කරපිංච කැඳ බීලා දවසක් විතර ගෙදර ඉඳලා ඊට පස්සේ කකුලක් කපාගෙන විස බැඳලා ඔය සේරම කරලා එනකොට වකුගඩුව හරවන්න බැරි තරමට පරක් වෙන්න පුළුවන්. ඒකෙදි ඉතාම වැදගත් මම අර කිව්ව අවදාන සාධක අධික ලෙස පාචනය, අධික ලෙස වමනය, සර්පේ කෑම, මීයුන සැක කිරීම, අධික ලෙස උණ සහ ප්‍රෙෂර් අඩුවීම වගේ දේවල් තියෙනවා. ගෙදෙට්ට වෙලා බලන් ඉන්න එපා. වහාම ළඟම තියෙන රෝහලට එන්න. එතෙන්දී අපිට මුතුවාගේ ඕගොල්ලන්ගේ වකුගඩුව ආරක්ෂා කරගන්න අර කිව්ව විදිහට ප්‍රෙෂර් තියාගෙන ඇඟට සේලයින් දීලා නරක බේත් නවත්තලා ලවණ තත්ත්ව සම්පූර්ණ පාලනය කළ අවශ්‍ය වුණොත් ලේ සුද්ධ කරලා හරි අපිට ඔයාගේ ජීවිතේ බේරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේකෙදි වැදගත්ම දේ ඊටාම කඩිනයි. බල ඉන්න එපා. ඊටාම කඩිනමින් ඕහල වෙතීම සහ ඊටාම කඩිනමින් ක්‍රියාත්මක වීම තමයි මේක සඳහා උත්තරේ. ඉතින් දැන් මේ తాවකාලික වගඩ රෝගී හැදිලා ගෙදර ගියාට පස්සේ ආපහු කාලික වගඩ රෝගී කියන්නේ වගඩ ප්‍රශ්නයක් එන්නේම නැද්ද? එහෙම නැත්තේ නෑ. ඉතින් ඒක නිසා චූටි අවධානයක් තියෙනවා හොඳට හඳුනගන්න ආපහු මේ වගඩ රෝගේ කාලික වගඩ රෝගී කියන්නේ කාලිකට පස්සේ එන වගඩ රෝගී බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා චුට්ටක් හරි වගඩ මෙහෙම වුණොත් දැනට තියෙන එකම දාරුවනවා අවුරුද්දකට සැරයක් වකුගඩුව පරීක්ෂා කරගත යුතුමයි. ඒක දැනගන්න වෙන හොඳයි. සර්පයා කෑවත් දැන් හොඳුනා ගෙදර ආවා. හැබැයි අවුරුද්දකට සැරයක් චුට්ටක් කරමංගෝ ක්‍රියැටිනින් UFR එක කරගත්තා කියලා කිසිම වැරද්දක් නැහැ. එහෙනම් අපිට ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අද අපි ගොඩාක් ඉගෙන ගත්තා తాවකාලික වගඩ නරක වීම ගැන. తాවකාලික වගඩ රෝගී කියන්නේ බොහොම ඉක්මනින් යම් කිසි හේතුවක නිසා වගඩුව නරක වෙනවා. ඒත් එම අපි ඉතාම දක්ෂ ලෙස කඩනමින් ක්‍රියාත්මක වගඩුව නැවත තියුණ තැනටම අරන් දෙන ක්‍රියාවලිය තමයි తాවකාලික වගඩ රෝග කියන්නේ. ඉතින් නැවත ගෙදර ගෙනියන පණිවිඩේ తాවකාලික වගඩ රෝගී හැදේ කියලා සැක කරනවා නම් ඒකේ සඳහා අවධාන සාධක තියෙනවා නම් ගෙදර ඉඳන් කාලේ නාස්ති කරන්න එපා. වහාම ළඟම තියෙන රෝහලට පැමිණෙන්න. ඒක තමයි අද අපි කියලා දෙන පණිවිඩය. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් වගඩුව රැක ගන්න අපි සියලුම පියවර ගමු. ඒ සඳහා අපි ඔබ එක්ක වෙමු. බොහොම ස්තුතියි.